අද මේ ගැබිණි මව්වරුන්ට අපි පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙල තීරණය කරගත්තේ ඇටම්කල පොත් බෙදා දීමේ උත්සව දවසේ. මම සභාපතිතුමාට කිව්වා එතකොට එයා කිව්වා හොඳයි අපි කරමු කියලා. දැන් අද සමාජයේ තුල පවතින රටාවන් අනුව මේ වගේ තරුණ ජවයන් එකතු වෙලා මේ වගේ දෙයක් ඉස්සල්ලාම කරන්න ලැබීම එක්තරා වාසනාවක්. මොකද මේ රොටක් තරුණ සමාජය කියන්නේ කුරුණෑගලට ඒ වගේම වයඹ පළාතටම දිගාරින්න තමයි අපේ බලාපොරොත්තුව. ඒ කියන්නේ ඊළඟට දුගී දුප්පත් ළමුන්ට පොත් බෙදා දීම, ඒ වගේම අසරණ වැඩිහිටියන්ට ආහාර පෝෂණ ද්‍රව්‍ය ලබා දීම වගේ වැඩසටහන් රාශියක් අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ අද කාලේ අපේ ගෙදර ඉන්නව චීත් ඇඳ මාමණ්ඩි කෙනෙක්. අවුනද? නැන්ද සරමැඳලා. ඒ වගේ පවුල් වල ඒ වගේ පසුබිමක නැන්දම්මගෙන් කෙනෙහිලි ගොඩාක් තියෙනවා. මං අහලක් තියෙනවා. ඉතින් නැන්දම්මලගෙන් එන කෙනෙහිලි තා මාමණ්ඩිගෙන් එන කෙනෙහිලි ඕගොල්ලෝ කිසි දෙයකට ගණන් ගන්න එපා. ඉදිරියට තියන්න අඩිය. පස්සට තියන්න යන්න එපා. ඉදිරියට තිබ්බොත් ඕගලන්ට ඔය පෝෂණයේ ගුණය වගේම මලු අරගෙන අපි දුන්නා වගේම ඕගලන්ගේ ඉදිරි අනාගතය සාර්ථක වෙනවා. ඒකට හේතුව තමයි මාමණ්ඩි තමයි අර නැන්දම්මට කියන්නේ කේලම. ඊට නැන්දම්ම කියන මාමණ්ඩිට කේලම. ඊට පස්සේ අර දුව දියා වපර ඇහෙන් බලනවා මාමණ්ඩි නැන්දම්ම. ඔය වගේ පසුබිමක තමයි ඔය පවුල විනාශ වෙලා යන්නේ. ඒකෙන්ද තමයි මං කිව්වේ චීත්ත ඇඳපු මාමණ්ඩි සරන් ඇඳපු නැන්දම්මයි. ඒකට තරහ ගන්න එපා. මොකද මේ අද සමාජය තුල පවතින මේ දේවල් අපි දැකලා අපි අහලා බලලා තිත්ත වෙලා තියෙන්නේ. අද සමාජයේ එක එක පැතිවලට එක එක නැඹුරු වෙලා තියෙනවා. ඒ නිසා දුවා දරුවනේ ඕගොල්ලන්ට පින්සික් දෙනවා මේ පින්කමට සම්බන්ධ වුණාට ඔබ සැමට සුබ දවසක් වේවා. බුදු සරණයි.